මේක මේ වගේ දෙයක් සිද්ධ වෙච්ච පළවෙනි අවස්ථාව නෙමෙයිනේ මර්වින්. මේ විදිහට අපේ ගෙදරට එන මිනිස්සුන්ට මර්වින් විහිළු කරන්න ගියාම අපි කොහොමද මිනිස්සෙක් ගෙදරට ගෙන්න ගන්නේ? අර ධම්මික මහත්තයා අච්චර වැදගත් දෙයක් කතා කරන්න ආපු වෙලාව. මොකද්ද මර්වින් නටපු නාඩගම? excuse me madam මේ වරදක් වුණා නම් සමා වෙන්න. මැඩම් මට පේන හැටියට මිනිහා නම් නියම ජල්තර මෑන්ස් කෙනෙක් මැඩම්. මේ අවුරුදු 34ක පෙනුමක් තියෙනවද මිනිහට? මැඩම පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මිනිහට අවුරුදු 34ක් කියලා කියන්න පුළුවන් ඇස් දෙක කටේ දාගෙන. මර්වින් ඔය දන්නවද මර්වින් කාටද අපහාස කරන්නේ කියලා? ධම්මික මහත්තයාට. ධම්මික මහත්තයා කියන්නේ මේ අපේ පවුලට ළඟදීම සම්බන්ධ වෙන්න ඉන්න කෙනෙක්. නෑ. හුටා. පොඩ්ඩක් ඉන්න. මැඩම් මේ ඒ කියන්නේ මේ වැඩේ එතකොට ෆික්ස්ද? මර්වින් ওই විදියට මර්වින්ට තවදුරටත් මෙහි වැඩ කරන්න බෑ. මර්වින් ගෙදර නතර වෙන්න. මම මාස දෙකක පඩි දෙන්න. කුෂානි! කුෂානි! ඇයි අම්මා? අර මගේ කාමරේ මේසුරු තියෙනවා සල්ලි වගේ. ඉක්මනට අරන් එන්න. ගෙදර අපිවත් ඔය විදියට ලොකු මහත්තයා ඉස්සරහා හැසිරෙන්නේ නැහැ. ඒ හින්දා මර්වින්ට තවදුරටත් මෙහි වැඩ කරන්න නම් බෑ. මැඩම් මට ඕනෑම දෙයක් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මැඩම්. පොයින්ට්ස් දෙකක් ඇරෙන්න. එකක් ඇවිල්ලා මගේ කට, අනිත් එක අපේ ගෙදර ගෑණි. ගෑණිගෙන් කෙසේ වෙතත් ඔය කට හින්දා මර්වින් ළඟදිම ලොකු අමාරුවක වැටෙනවා. මර්වින් මෙන්න. මර්වින් කොහේ ගියත් මොන රස්සාව කළත් කට පරිස්සම් කරගන්න බලන්න. නැත්තම් මර්වින්ට වැඩි කල් රැඳෙන්න හම්බ වෙන එකක් නෑ එතනත්. මර්වින් කොච්චර හොඳට වැඩ කරත් වැඩක් නැහැ. හැසිරෙන්නේ මොලේ නැති මිනිසෙක් වගේනේ. නෑ ඉතින් මර්වින් සල්ලි හම්බ කරන්න ඕනම දෙයක් කරන්න ලෑස්ති නිසා රස්සාවක් හොයා ගන්න නම් අමාරු වෙන එකක් නෑ. අම්මා මර්වින් දැක්කද? මදුරු මේ බලන්න ඩබල් මදුරු ජෝඩුවයි. මේ මැඩම්ගේ ඔළුව වටේ මෙච්චර වෙලා කැරකි හිටියා. මම මේ ටාගට් කරගෙනම හිටියේ. මේ මැඩම් ඩිංග ලඟුනේ ඩෙන්ගු මදුරුවද දන්නේ නැහැ මැඩම්. මේ ඒක නෙන්නම් මේ මදුරුවට ටාගට් කර හිටියා මිසක් මේ මැඩම් සල්ලි දුන්නේ මොකටද කියලා බල මතකත් නැහැ එක්ක කමක් නැහැ. මොකටද නිකන් හම්බෙච්ච අස්සයාගේ මේ පිට උඩ නැගලා ගඟ පනින්න දෙද්දි දත් ගණන් කරන්නේ. මේ thank you very much madam. මං එන යන්නම්. මට මේ යමින් ගමන් මේ බාරයක් ඔප්පු කරන්න දෙනවා. එන්න madam. මර්වින් කුජු බේබි ආයි මෙහෙ එන්න ඕනේ නැහැ. නෑ ආයෙ එන්නේ නැහැ. දැන් ආයෙ එන්න වෙලාවක් නැහනේ. හෙට කොහේ තමයි ආයෙ එන්නේ. එන මැඩම්. එන බේබි. අම්මගේ බුරුලේ හින්දා තමයි මර්වින් නරක් උනේ. ඇයි? මර්වින් විතරද බුරුලේ හින්දා නරක් උනේ? අච්චර අර පිට ළමෙක් වෙලා ධම්මික ඇවිල්ලා මට ඇත්ත කියනකම් ඔයා නිකන් මුකුත් නොදන්න බබෙක් වගේ හිටියෙත් මගේම බුරුලේ හින්දා තමයි.